අයිබෝවන් ඉතින් කීප වතාවක් මම සාකච්ඡාවට මෙම චරිතය ගේන්න උත්සාහ කරා. අපි දෙන්න පචාන්ටර්ස් වැඩසටහනකුත් කරා. ඊට පස්සේ මට සාකච්ඡාවට එකතු කරගන්න බැරි වුණා. මේ වෙලාවේ අපිත් එක්ක බහුජන බලය ව්‍යාපාරයේ ඉන්න ප්‍රචාරක ලේකම් දොස්තර නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ල තමයි මාත් එක්ක ඉන්නේ. ප්‍රියංකර අයිබෝවන්. අයිබෝවන් චරිත. අයිබෝවන්. ඉතින් අපි පොඩි කරන්ට් පොලිටික්ස් වලටත් එහා ගිය මේ ලංකාවේ දේශපාලනය තුල තියෙන ගේම්, ඒ වගේම අතීතයේ සිද්ධ වෙච්ච ගේම් සහ මේ ගේම් වල ඉඳපු චරිත පිළිබඳව පක්ෂ කියන කෑල්ලෙන් ගැලවිලා සිවිල් පුරවැසියෝ විදිහට අපි දැකපු කෝණයෙන් යම් යම් දේවල් පැහැදිලි කර ගැනීමකට තමයි මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ දැන් අපිට පේන්න තියෙන කාරණාව තමයි වර්තමානයේ ආණ්ඩුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමගම ලොකු අපහසුතාවයකට පත් වුණා. නමුත් විපක්ෂය සහ විපක්ෂයේ දේශපාලනය කරන සියලුම කණ්ඩායම් ඇත්තටම මේ බහුජන බලයේ තරම්වත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන අඩුණුහුරුකම් පිළිබඳව කතා කරන්නට පෙළඹෙනවා දකින්න අඩුයි. විශේෂයෙන්ම අපි දැක්ක දැන් ඊයේ බහුජන බලයේ ප්‍රෙස් එකේ කතා කරලා පෙන්නපු කරුණු සම්බන්ධව එකවසරේ ඉංග්‍රීසි පාඩම කවුරුත් මීට කලින් කතා කරලා තිබ්බේ නැහැ. ඇයි? චරිත මම හිතන්නේ දැන් මේ යුගයේ දේශපාලනයේ දැන් ප්‍රබල ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුවට යම් විවේචන තිබුණත් ඒක දැන් ඉදිරියට යන වෙලාවක වෘත්තීය වශයෙන් විපක්ෂ දේශපාලනය කරනවා කියන්නේ ඒක අධ්‍යයනයත් එක්ක කරන්න ඕන වැඩක්. කියන්නේ දැන් අපි ගත්තොත් එක්තරා යුගයක අපේ රටේ ওই තත්ත්වය තිබුණා. වම වේවා දකුණ වේවා මේ වාම මූල හෝ දක්ෂිණාංශික මූල දේශපාලන කඳවුරවල හිටියා. ඒ කියන්නේ think tank එක alert එකේ ඉන්නේ. ආණ්ඩුවගේ නානපනත් මොනවද, ආණ්ඩුවේ මොනවද දෙන ගැසට්ස් එක, රෙගුලාසි ඩොකියුමන්ට්ස් මොනවද. ඉතින් ඒවල අඩුපාඩුවක් නේද චරිතයකින් පේන්නේ. දැන් බහුජන බලය බිහි වෙලා මාස 2-3යි. අපි බොහොම කුඩා සංවිධානයක් තාම අපි මිනිස්සු එකතු කරගෙන කිසි හඬක් නගන්න උත්සාහ කරනවා නිර්පාක්ෂිකව. අපි කඳවුරු වල හිටියත් අපි අපේ පක්ෂවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නේ නැතුව පොදුවේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලේදී රටට අහිත කරයි කියලා අපි විශ්වාස කරන අපි තරුණ දේශපාලඥයෝ විදියට අපි විශ්වාස කරන කරුණු පිළිබඳව අපි අධ්‍යයනය කරනවානේ චරි. අපේ කණ්ඩායමේ ඉන්නවනේ අපේ ඇත්තටම කියවන මිනිස්සු කීප දෙනෙක්. නේද? අපි දෙන්න දැන් ටිකක් කතා කරන අය වැඩිපුර කතා කරනවට වඩා කියවන අය ඕනනේ. ඒ කියවන අය තමයි අපිට කියන්නේ මෙන්න මෙතන මේ ප්‍රශ්නේ තියෙනවා මේක මොකද කීක මිනිස්සුන්ගේ හැකියාවල් වෙනස් නේ. අපේ ඇඟිලි පහ වගේ. ඔබේ හැකියාවද එහෙම වෙනස්. එතකොට ඒ අධ්‍යයනය කිරීම මේ පක්ෂවල තියෙන දුර්වලතාවය නේද එතන චරිත පේන්නේ. එතකොට ඇයි මේ think tank එක දැන් ශීන වෙලා තියෙන්නේ? ඒ කඳවුරු වල මේ මේ අධ්‍යයනයන් සම්බන්ධව ඇත්තට මේ අධ්‍යාපන කියන්නේ මුළු රටක ජාතියක සම්පූර්ණ මනස වෙනස් කරන තැනක්. මේක සම්බන්ධව අපි ඉතා විශාල අවධානයක් දිය යුතුයි. මේක තමයි නම්බර් 1 ප්‍රයොරිටි වෙන්න ඕන මේ වෙලාවේ ওই ප්‍රශ්නේ. ඔව්. අපි ඒක අත තියලා තියෙනවානේ. අපි ඒක අඳුරගෙන තියෙනවා. අපිට අද එකයි හෙට පොල් ගෙඩිය ගණන් ගියප එකයි 2-3ක් අදින්න බෑ. අරවා දිනදා දෛනික දේවල්. අපිට පොල් ගෙඩිය මිල අඩු කරගන්න ඕන. තවද හරි පොල් වවන්න පුළුවන්. නැත්තම් පොල් ආරණ්‍ය කරගන්න පුළුවන්. අපිට ඒක කරන්න බෑ දරුවන්ගේ මනස හෝ ඇති වෙන ඊළඟ වැඩිහිටි පරම්පරාවම. හැදුනොත් හැදුනා. විනාශ වුණොත් විනාශ වුණා. ඉතින් දැන් මේක පිළිබඳව දුර්වලතාවය ඉතින් අපි පුළුවන් විදියට කරනවා. මම අර දැන් නොකරන අයට විවේචනය කරන්න ගියොත් අපිට කොයි පැත්තට මේක ගෙන යන්න වෙයිද දන්නේ නැහැ චරිත ඉතින්. නෑ ඒකේ දැන් අපි පක්ෂය දැන් ඔයා ඉන්නේ දැනට ඔබ ඉන්නේ මේ UMP එකේ මම ඉන්නේ සමගි ජන බලවේගයේ අපි දෙන්නටම ආසන දෙකක සංවිධායක ධූර දෙකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් පැත්තකට දාමු. මොකද නැත්තම් අපිට මේ සාකච්ඡාව ස්වාධීනව කරගෙන යන්න බැරි වෙනවා. මේ සාකච්ඡාව ස්වාධීනව කරගෙන යන්න බැරි වෙනවා කියලා කියන්නේ දැන් මේ පිළිබඳව සමගි ජන බලවේගයේ අය කරපු නොයෙකුත් ප්‍රකාශ තියෙනවා. ඒ වගේම මම හිතන්නේ හැබැයි තාම මම UMP ගිය අලුතෙන් ප්‍රකාශයක්වත් කරන කෙනෙක් හරියට දැක්කේ නැහැ. හරිද? කතා කරා කීප දෙනෙක් කතා කරා. ඒක ජනගත වීම පොඩ්ඩක් අඩුකමක් තියෙනවා. ඒකේ වගකීමත් ඉතින් නැවත වතාවක් පක්ෂය පැත්තට යනවා. කතා කරා අකිල විරාජ් මහත්මයා තරතා මැතිණිය ඒක කතා කරා. දැන් ඔබ ඔය කියන්නේ ඔබ හැට දැක්කේ නැහැ කියලානේ. ඔව්. නේද? ඒක ප්‍රශ්නයක් නේ ඉතින්. ඔව්. ඉතින් මම කියන්නේ දැන් මේ වගේ බැරෑරුම් කාර්යයක් කරන්න ආණ්ඩුව අත තියලා තියෙනවා ලොකු දැනුමක් නැතුව. ඒ හින්දානේ සාමාන්‍යයෙන් මේ පොඩි ළමයින්ට අහුවෙන දේවල්නේ දැන් මේ අහුවෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕක
ඒ කියන්නේ ග්‍රෑන්ඩ් ෆාදර් ග්‍රෑන්ඩ් මදර් මාරු වෙනවා කියන එක. හරිද? එතකොට මේ මඩු පල්ලියයි මේ දවටගහ පල්ලියයි මාරු වෙනවා කියන එක සාමාන්‍යයෙන් මේ අර කියන්නේ අපි කියන්නේ ඒක ෆන්ඩමෙන්ටල් එරර්ස් කියලා. එහෙම තැනකට ආපු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව ඒ කියන්නේ මේක රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් නේ. දැන් මේ රටේ අනාගතය නිර්මාණය කරන්න නැවත බලය ලබා දෙනවා කියලා අපි විශ්වාස කරනවා නම් එහෙම මේකේ ඉන්න ඔපොසිෂන් එකට එහෙම නැත්නම් විපක්ෂයට මේ පිළිබඳව ඔවුන්ගේ අවධානය ගැන ඔබේ පක්ෂයේ ඉඳලා මම මගේ පක්ෂයේ ඉඳලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? අපහසුයි. අපහසුයි. දැන් මේ පක්ෂ තුල ඇති වෙන්න ඕන මේ සම්බන්ධව සාකච්ඡාව සහ කව. ඒ කියන්නේ අපි සම්පූර්ණ මේ සම්බන්ධව අධ්‍යයනයන් එන්න ඕන ඒ කඳවුරු වල තිබෙන බුද්ධිමය පරිශදවලින්. ඒ සම්බන්ධ කමිටුපත් වෙලා සාකච්ඡා වෙන්න ඕන. ඔබ හිතන්නේ දේශපාලනේ අඩු ධර්ම 60 දශකයට අපි ගියොත් එහෙමනේ උනේ. දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පවා ඒව තිබුණා. දැන් අපි හිතමු එක්තරා යම්කිසි කඳවුරකින් ගේනවා නම් වැඩපිළිවෙලක් අපි මේ පත්‍රිකා ටික අරගෙන හොඳට එළි වෙනකන් මහජන සංගමේ කතා කරනවා. කියවලා තමයි අපි ඊළඟට තමයි මේක කොහෙන්ද අපි කඩන්නේ මොනවද අපි ප්‍රතිතර්ක කියලා අරගෙන තමයි බහුවෙන්ද උදේ 8ට ෆැකල්ටි එකට යන්නේ. ෆැකල්ටි 8ට බෙදිලා. ඒ වගේ විදිහමත් මොකද අපිට කිසිම අපි මේ ප්ලේන් ටි එක බීලා වඩේ එක කාලනේ විශ්වවිද්‍යාල දේශපාලනය කරන්නේ. හවස 4ට මහජන සංගමයට සමුදා ලැබුණම මොන හරි දෙයක් ගැන අපි ඒක අධ්‍යයනය කරලා උදේ 3 4 5 වෙනකන් කතා කරලා ආපහු දත් මැදගෙන ඇඳුම දාගෙන ආයේ ෆැකල්ටි 8ට ගිහලා ඒ ෆැකල්ටි 8 සංවිධාන වැඩේ කරනවා ඊළඟට. ඒ කියන්නේ පහුවෙන්ද හවස 4 වෙනකොට ශිෂ්‍යයා පාව දැනුවා. දවල් 12 එකේ ජෙනරල් බොඩි එක ගත්තම මේ බලන ශිෂ්‍යයෝ දන්නවා. ශිෂ්‍යනාගේ වැඩ කරන කාලේ ඒ අපි හිටපු කඳවුරු වල පිළිබඳ අපේ දැනුමේ ප්‍රශ්නයක් මම පිළිගන්නවා. ඒ හිටපු දේශපාලන දැනුම ලොකු අඩුවක් තියෙනවා. නමුත් මම කියන්නේ ඒ සම්බන්ධව තියෙන උන්නතිකාමය. ඒ සම්බන්ධව තියෙන ඌමනාව. ඒ කොච්චර කමිට්මන්ට් එකක් කරන්න ඕනද? ඒ ඇවිල්ලා ශිෂ්‍ය දේශපාලනය තුල. අපි මේ කතා කරන රටක්. අනිත් එක මේ රටට වෙලා තියෙන අපේ රට දිහා තියෙන භූදේශපාලන අර්බුදය විශාල භූදේශපාලන අර්බුදයක අපේ රට තියෙනවා. මං හිතන්නේ බරපතල එක තියෙන. ඉන්දියාව, ඇමරිකාව, චීනය මේ මැදට වෙලා අනිත් එක දැන් උඩින් මේ අපේ වෙළඳ මාර්ගයට වඩා හොඳ එකක් හොඳ සංවිධාන හැදෙමින් පවතිනවා. උතුරු මුදු තීරේ ලෝක ගෝලේ. ඒතර අපිට තියෙන වටිනකම අඩු වෙනවා. අපි හුඟක් ප්‍රශ්න ගොඩක අපේ මේවා හිතනවද අපේ රටේ නායකයෝ කියලා මම මේ කල්පනා කරන විපක්ෂයේ ඉන්න සමහර නායකයෝ මේවා දන්නවද කියලා. මොකද්ද අපේ රටට වෙන්න යන්නේ කියලාවත් අඩු ගන්න. එදිනදා දේශපාලනයක් කරනවා. අනික දැන් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්. හරි. හිටපු දේශපාලඥයෝ හොරා කෑවා කියලා මේ ආණ්ඩුව කියලා තියෙනවා. තාම නඩු විදියට දාලා ඔප්පු වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. හැබැයි ඔය කියන තරමේ මැග්නිටියුඩ් එක ඔය කියන තරම් ප්‍රමාණයේ හොරකමක් සිද්ධ වුණාද කියන එක පිළිබඳව මේක ප්‍රබන්ධයක්ද මේක බොරුවක්ද ඇත්තක්ද කියන එක පිළිබඳව තාමත් මිනිස්සුන්ගේ මතය අපි දන්නවා අපි පෙනී සිටිනවා එහෙම එකක් වුණේ නැහැ ඔය කියන ලෙවල් එකේ හොරකමක් සිද්ධ වෙලා නැහැ කියන එක රටට. නමුත් මිනිස්සු දැන් මේ කාලයක් දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ මේ කතාව කියන්න කලින් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කඳවුරු දෙකේ ඇතුලේ මේගොල්ලෝ හොරු කවුද හොරා කියන මේ ප්‍රශ්නය මතුවුණානේ. ඒක තුලම දිගුවක් එරද අපි දෙන්න දෙපැත්තට එකතු වෙලා මෙයා වා කියන මම හොරා කියලා මම කියන ඔයා හොරා කියලා අන්තිමේ දෙක දිහා බලාගෙන ඉඳලා මේ පැත්තේ කෙනෙක් මුන් දෙන්නම හොරු අපිට දෙන්න කියලා. දැන් ඔහොමනේ ජනතා විමුක්ති පෙරමුණ මේ බලය ගත්තේ. එතකොට මිනිස්සු බලනවා හරි. හැබැයි දැන් මුන් හොරකම් කරන්නේ නැහැ. තාම හොරකම් කරනවා කියන චෝදනාව මේගොල්ලන්ට එල්ල වෙලා දැන් නෑ එක දෙක එනවා. ගල්ලංගුරු වෙන්නේ දැන්. ඔව් දැන් ගල්ලංගුරු වෙනවා. ඒ කාරණා ටික එනවා. නමුත් දැන් තාම අච්චර දුරට මේගොල්ලෝ පිරීලා නැහැ කියලා තමයි ජනතා මතේ තියෙන්නේ. ඒතකොට ජනතාවගේ පැත්තෙන් ඒගොල්ලෝ කල්පනා කරලා බලනවා හරි මුන් හරි ගියේ නැත්තම්. මේගොල්ලෝ රට කරන්නේ නැත්තම් මේගොල්ලෝ රට කරන එක තේරෙන්නේ නැත්තම් මුන් බොරු නම් කියන්නේ මුන් පචමයි කියලා ඉන්නේ කියලා හිතුණත් විකල්ප නායකෙක් පිළිබඳව ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒකෙදි සජිත්ද නාමල්ද රනිල් වික්‍රමසිංහද මේ තුන් දෙනා එකටද කියන මතේ. එතකොට ඒ පිළිබඳව ජනතා විශ්වාසය දිනාගත්ත නායකයෙක්ගේ පුරප්පාඩුව තමයි මේ ආණ්ඩුව මේ වාසියට අරගෙන දුවන්නේ කියලා වාට හිතෙන්නේ නැහැ. මම පිළිගන්නවා ඒක. මම මේක පිළිගන්නවා. එළියේ ඉන්න නායකයෝ අතරින් මම මේ හොඳ නරක කියනව නෙමෙයි මේ රටේ මාලිමාවට ඡන්ද දීපු ඡන්දදායකය කියන කොටස ගමුකෝ අපේ රටේ. ඔවුන්ට විශ්වාසයක් හැදිලා නැහැ තාම මාලිමාවට එදිරි කණ්ඩායම තුල
ඔවුන් බලාපොරොත්තු වෙන නායකයෙක් ඉන්නවා කියලා. අපිට පේන නායකයෝ ටික අපි නම් වශයෙන්ම දන්නවනේ දැනට. තාම ඒක හැදිලා නැහැ. ඒ හැදුන්නේ නැති නිසා තමයි ඔවුන් අපෙන් අහන්නේ රයිට් ඔබලා කියනවා නම් මාලිමාව හොඳ නැහැ කියලා. අපිට කියන්න කවුද හොඳ නායකයෝ හොඳ කවුර කියලා. දැන් ඉන්න නායකයෝ ටික අතර අනිල් ක්‍රිස්ති මැතිතුමා ඉන්නවා, සජිත් මැතිතුමා ඉන්නවා, චම්පික මැතිතුමා පේන්නේ ඉන්නවා, දිලිත් මැතිතුමා ඉන්නවා, ඊට පස්සේ නමල් මහත්මයා ඉන්නවා. තව කවුද? පෙරටුගාමින් බලය ගන්න කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඊගාවට පෙරටුගාමීන්ගේ මතවාදය සහ ඔවුන් කරුණු ඉදිරිපත් කරන ආකාරය අනුව අපිට පේනවා අන්තර්ජාලය තුල පෙරටුගාමීන් සම්බන්ධවත් යම්කිසි මතවාදයක් ගොඩනැගෙමින් පවතිනවා. මොකද පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එතනින් චරි. ඔවුන්ගේ අධ්‍යයනය කරන බව මිනිස්සුන්ට තේරෙනවා. අධ්‍යයනකින් කතා කරනවා. ඔවුන් කතා කරන්නේ දැන් පුබුදු ජයකොට හෝ දුබින්දනාගම දෙනා. ඔවුන් කතා කරන්නේ විශේෂයෙන් මේ දෙදෙනා. මේ දෙදෙනානේ මේකේ හර දෙදෙනක් දැන් අපි ගත්තොත් කුමාර ඔක්කොම ඉන්නවා තමයි. රවින්ද්‍ර මුදලිගේ අයියත් ඉන්නවා, ලහිරුත් ඉන්නවා. නමුත් ඔවුන් හතිකයෝනේ. මේ දෙදෙනාගේ අධ්‍යයනය සම්බන්ධව මිනිස්සුන්ට සැකයක් නැහැ. දැන් ඔවුන්ට බනිනවා නම් බනින දේශපාලන දේශයට. නමුත් මේ අධ්‍යාපන සංස්කරණ සම්බන්ධව ඔවුන් කතා කරන දේ පිළිබඳව ඔවුන් කියවලා මේක ඉන් ඇන්ඩ් අවුට් දැනගෙන කතා කරන්න කියලා මං කියන්නේ මාලිමාවක් දන්නවා. ඔව්. මාලිමාව පවා දන්නවා. ඉතින් අන්න ඔබ කියන අධ්‍යයනය එතන දෙනවා. හැබැයි ඔවුන්ගේ මේ යෝජනා කරන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණය අපිට පේන්නේ අන්තවම වගේනේ. ෆාර් ලෙෆ්ට් වගේනේ අපිට පේන්නේ. ඒ නිසා ඒකට අපේ රටේ ඉඩක් නැවත ලැබෙන්නේ නැහැ. ඒක ඔවුනුත් දන්නවා ඇති. ඔවුන් මොන හරි විදියකට ආර්ථිකය පක්ෂයේ කළමනාකරණය කරාට ආණ්ඩු බලයක් ඔවුන්ට ගන්න සංදර්භයක් මේ යුගයේ නැහැ. 60 දශකයේ සමහරට ඔවුන් හිටියනම් ඔවුන් ගනි නෙට්වර්කින් හොඳ නිසා සහ දැනුම හොඳ නිසා. නමුත් දැනුම තිබුණාට අද ඔවුන් ගන්න. ඒතර මම අර කියපු නායකයෝ 5-6 දෙනා විමල් විරාජ මහත්මයා ගම්මන්පිල මහත්මයා යම්කිසි මට්ටමකින් මිනිස්සු බලනවා උන් දෙදෙනාව. මම ওই කියපු නායකයෝද 7-8ක් මම කිව්වා. මේ සියලු දෙනාම විසිරලා ඉන්නේ හරි. මේ සියලු දෙනාම විසිරලා ඉන්න බව මිනිස්සු දන්නවා. මේ කවුරුත් එකතු වෙන්නේ නැහැ. අදාසිරි ජයසේකර මහත්මයාට දැන් යම්කිසි පසුබිමක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒතකොට දැන් 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනා ඉන්නේ විසිරිලා. පැහැදිලිව වෙන වෙනම ඉන්නේ. නේද? ඒතකොට ඒව අතර එකඟතාවයල් වෙන්න ගතියක් පේන්නේ නැති වුණාම මිනිසුන්ට අපේක්ෂා බංගත්වයක් හිතන්න අපේක්ෂා බංගත්වයක් එනවා. දැන් හිතන්න මම කඩේකින් කෑම කනවා. මේ කඩේ අපිරිසිදුයි. මේ කඩේ කෑම රස නැහැ. පොල් කිරි හරියට දාන්නේ නැහැ. අපි කැමති කුළු බඩු නැහැ. හැබැයි මම දැනට කනවනේ. එතන මට වෙන කඩයක් පේන්නේ නැහැ. ඕක තමයි බේසික් ඉන්ස්ටින්ක්ට් එක මිනිස්යාගේ ඕන සතෙක්ගේ. ඕනම සතෙක්. පූසෙක්ගේ වුණා. බල්ලෙක්ගේ වුණා. ගුටි ගහ ගහ ඔබ බල්ලෙකුට අපි කරනවට නෙමෙයි ඔබ සතෙකුට ගහ ගහ කන්න දුන්නා. දිනපතා ගැහුවත් ඔබේ ගෙදර විතර නම් කන්න තියෙන ඌ එනවා කන්න. හැබැයි තව ගෙදරක් තිබුණොත් ඌ ගුටි කන්නේ නැහැ එතනේ. ඔය දෙක ගිහිල්ලා ආදරෙන් සලකන තැනින් කනවා. හැබැයි කොහෙද කන්න තියෙන්නේ බෑ. නිසා මිනිස්සු ඉන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ මානසිකත්වය අපි තේරුම් ගන්න. මිනිස්සු එදිනදා ජීවන අරගලයත් එක්ක ඉන්න. නිවුස් එකක් ෆෝන් එකකින් බස් එකේ කෝච්චිය යනක මම බලලා තමයි දේශපාලනය තීරණය කරන්නේ. මිනිස්සුන්ට පපුවට දැනෙන දේශපාලනය කරන එක වෘත්තීය දේශපාලඥයෙක්ගේ වගකීමයි. මිනිස්සුන්ට බැනලා වැඩන්නේ අපි දොස් කියනවා තමයි මේ උපහාස කරනවා මාලිමාවට ඡන්දි දුන්න ඩෝබිලා හරේ මෙහෙ කියලා. හැබැයි අපි මේ වගේ සංකීර්ණ මේ වගේ ගැඹුරු සාකච්ඡා අපි අර සමහර ප්ලැට්ෆෝම් වල අපි කතා කරන විදිහට කරනවා. අපි හැමදාම කේන්තියෙන් ජීවත් වෙන්න බෑනේ. අපිත් හොඳට ඉන්න බෑ. එතකොට අපි මේ වගේ ගැඹුරු සාකච්ඡාවක තේරුම් ගන්න ඕනේ මනෝභාවය. කොහෙද එල්ලෙන්නේ? දැන් තව උදාහරණයක් ගත්තොත් ස්වාමියා නරක විදිහට සලකනකොට බිරිඳක් යන්න තැනක් නැත්තම් ඉන්නවා. බිරිඳට වෙන ඔෆර් එකක් ලැබුණා. එයා ටක් ගාලා යනවා. යන්නේ නැද්ද? ගියේ නැත්තම් අපිට කියන්න මං කියන්නේ එහෙම නෙමෙයි. ඕන තරම් අතීතයෙන් ඕන තරම් කතා අපිට ගන්න පෞද්ගලික කතාවලුත් තියෙනවා. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා ඒක තමයි කතන්දරේ. ඉතින් ඔබ කිව්වා වගේ ඒකට අපි කෙටි කරගත්තොත් එතනින් කතාව එහෙම මිනිස්සුන්ට විශ්වාස දැනන තනි නායකයෙක් පෙන්නලා නැහැ. දක්ෂතා තියෙනවා මේක එක්කෙනා. රනිල් වික්‍රමසිංහ මහත්මයා රට වැටෙන වෙලාව ගත්තා. සජිත් මහත්මයාට ජනමූල පදනමක් තියෙනවා. දිලිත් මහත්මයාට මාධ්‍ය සහ ඔහුගේ ජාතිකත්ව දෘෂ්ටිවාදය තියෙනවා. චම්පික රණක මහත්මයා හොඳ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් කියලා පිළිගන්නවා. විමල් රාජ මහත්මයාට ලොකු භූමිකාවක් රටේ කරපු අය ගම්මන්විල මහත්මයා ජාතික ව්‍යාපාරය වෙනුවෙන්. දාසිජාගේ මහත්මයාට එහෙම මේ හොරෙක් කියලා අංගවඩු වෙලා නැහැ. නාමල් මහත්මයාට තාත්තක පසු මේ හැමෝම නිකන් දසමහයෝධයෝ වගේ කෑලි කෑලි නැති. හග්ගෙඩිය පිමින්න පුළුවන් එක්කෙනයි, දුනු විතල විඳින්න පුළුවන් එක්කෙනයි, ජගදාවෙන් එක්කෙනයි. හැබැයි කෝ ටීම් වර්ක් එක. දුටුගැමුණු රජතුමා මේක එකසේසත් කරලා මැච් එක ගැහුවා වන්දිසාරට. අන්නේ ටීම් වර්ක් එක මිනිස්සුන්ට පේන්නේ නැති නිසා මිනිස්සු අද එලාර ළඟ හරි ඉන්නවා. සහජ මේ කඳවුර ඇතුළේම තියෙන ගැටලුව තමයි එක්කෙනෙක් එකම දේ සම්බන්ධව මේ කියන ඔපොසිෂන් එකේ මතවාද 20ක් විතර තියෙනවා. එතකොට මේ එකම මතවාදයක්වත් ජනගත වීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද ඒක කලෙක්ටිව්ලි අර පෙරටුගාමීක කරනවා වගේ ඒක පිළිබඳ අධ්‍යයනයක් කරලා මෙන්න මේකයි ලයින් එක කියලා හදලා
මෙන්න මේක තමයි එකක් කතා කරන්නේ. විනයනේ වමෙන්. ඒක අපි පිළිගන්නවා. දැන් මගෙත් යම් කිසි විනයගත භාවයක් ඔබ පොත්ගලිකව දන්නවනේ. වෙලාවට එන්න බලන්න. මම කියන්නේ ලොකු දේවල් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ බලලා ඉන්න කතා කරන එක. නිකන් නිදිමත ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. උනන්දුව තියෙනවා. ඒව ඇවිල්ලා වාමාංශික දේශපාලනේ හොඳ දේවල්. අපි ඒක පිළිගන්නවා. එතකොට ඔය වමෙන් ආපු ඒ ට්‍රේන් එක තමයි ඒ ට්‍රේනින් එක තමයි ඒ පෙරටුගාමින්ගේ තියෙන. ඒක මාලිමාවේ නෑ ජවිපේ තියෙනවා. උන් එකතු වෙලා තීන්දුව නැද්ද? දැන් මම කියන්න මම ඔබේ පක්ෂේ නෙවෙන නිසා දැනට තරහ වෙන්න එපා. මේ හර්ෂ සිල්ල මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙකක් කතා කරනවා එකම ප්‍රස්තුතය සම්බන්ධයෙන් මම දැකලා තියෙනවා. දැන් හර්ෂ සිල්ල මැතිතුමා ඇවිල්ලා කියනවා ආණ්ඩුව භාණ්ඩාගාරේ පිරලා ඉතින් දැන් විපාක්ෂිකයන්ට පිස්සු හැදෙනවනේ ඊට පස්සේ. පාක්ෂිකයට වඩා ප්‍රියංකර ඔගේ ප්‍රශ්නේ ඉන්නේ කාටද කියලා මම කියන්නම්. අපේ ඉන්නවා බොහොම දුප්පත් සංවිධායකවරු. ඒ කියන්නේ ඒ සංවිධායකවරුන්ට ඇමරිකන් ඒඩ් එකෙන් සල්ලි එන්නේ නැහැ. ඒ සංවිධායකවරුන්ට වෙන NGO වලින් සල්ලි එන්නේත් නැහැ. ඒ සංවිධායකවරුන්ට පක්ෂයේ ලොකු තනතුරුත් නැහැ. ඒ මිනිස්සු ඒ පක්ෂයේ තනතුරු විකුණාගෙන කණ්ඩත් ඒ සංවිධායකවරුන්ට බෑ. ඒතොර ඒ සංවිධායකවරු සමහරට රැස්වීමක් කරන්නේ තමන්ගේ මේ බිරිඳගේ මේ තෝඩු දෙක උගස් තියලා. හරිද? එහෙම සංවිධායකවරු මේ පොළොවේ මට්ටමින් කොහොම හරි මේ ඡන්ද ටික හදාගෙන යන්න උත්සාහ කරන දුප්පත් සංවිධායක මටත් වඩා දුප්පත් අය ඉන්නවා. එතකොට ඒ මිනිස්සු අමාරුවෙන් ගොඩනගන පදනම එක දවසකින් ඉවරයි. අර පක්ෂේ ලොකු කෙනෙක්ගේ කටින් අර වගේ වචනයක් ඇහිලා පැන්නපු ගම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හෝ ඒවා එමත් නැත්නම් මේ ඔය කියන පාඩාගාරේ උතුරන කතාව හෝ ඒවා වගේ එකක් කරපු ගමන් අර අමාරුවෙන් අපි මාධ්‍ය තුල ගොඩනගන දේවලුත් ඒ වගේම අර මිනිස්සු අමාරුවෙන් මහ පොළොවේ ගොඩනගෙන දේවලුත් සියල්ල විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යාම තුල අර පරස්පර විරෝධී කතා කිරීම තුලත් මිනිස්සුන්ට ඇත්තරම දේශපාලන අනාථය බවට මේ පාක්ෂිකයෝපත් වෙනවා. පාක්ෂිකයෝ සහ මේ ප්‍රාදේශීය നാයකයෝ. ඔව්. ඒගොල්ලෝපත් වෙනවා. ඒක ඔබ කියන කාරණාව පිළිබඳව ඔබට මම කියලා නෙමෙයි ඔබ මේ කතාව කිව්වේ. ඒක ඇත්තරම එහෙම කාරණාවක් දැන් ඕකම අනිත් පැත්තේ කරන්න ගත්තොත් දැන් ඔයා හිතන්නකෝ. දැන් ඒක ආණ්ඩුවෙත් සමහරලාට වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කියන එක අනිත් එක්කෙනා කියන්නේ නැති ගතිය. හැබැයි ඒක දෙන්නෙක් අතර වෙච්ච ගමන් ආණ්ඩුව ටක් ගාලා ඇවිල්ලා එක මතයකට ගන්න පුළුවන් තරම් ඒක බැලන්ස් කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුව එක නොකරන්නේ මෝඩකම නිසානේ. ආණ්ඩුවේ ඉන්න බොහෝ අය මේ රට පාලනය කරන්න සුසු අය නෙමෙයි. වෛරී දේශපාලනය නිසා රැල්ලට ආපු අයනේ. ඇත්ත කතාව. දැන් නලින් ජයතිස්ස මහත්මයා වගේ කෙනෙක් ගත්තොත් ඔහු දේශපාලනය කරපු කෙනෙක්. ඔහු දේශපාලන වශයෙන් අපි පසමිතුරු තැනක හිටියත් ඔහු දේශපාලඥයෙක්. නමුත් එහෙම නැති අය කොච්චර ඉන්නවද? මාලිමාවේ එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා කරන වැරදි ඔක්කොම අනිවාර්යෙන් ඔහු බැලන්ස් කරන්න ඕනනේ. එතකොට ඒ කරන අඩුපාඩු වෙන්නේ හරියට ඒ කෝඩිනේෂන් එක මදි. මොකද මේ මාලිමාව කියන සන්දර්භයෙන් ආපු කට්ටිය තමයි මේකේ වැඩි. මං කියන්නේ මේ ආණ්ඩුව තුල. එතකොට ඒගොල්ලෝ එහෙම විනයගත අය නෙමෙයි. ඒකනේ ඒගොල්ලෝ මේ පොතක්. ඉතින් ඔබට මම කියනවා බලන අයට හරි ওই මාලිමාව 159 අරගෙන ඔවුන්ගේ වෘත්තීය සුසුකම් ටික ලිස්ට් කරලා බලන්න. තමන්ගේ වෘත්තීය ශේෂ්ත්‍රවල මොන හරි දෙයක් කරපු අයද කියලා. සංවර්ධන නිලධාරීන් පවා ඉන්නවා. ඉන්නවා. සංවර්ධන නිලධාරීන් ඉතින් ඔබ කියන්නේ මම පහට දාන නෙමෙයි. සංවර්ධන නිලධාරියෙකුගේ කැපැසිටි එකයි ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කැපැසිටි එකයි කොච්චර වෙනසක් තියෙනවද? මේක පැහැදිලිව පේනවනේ ප්‍රියංකර දැන් පාර්ලිමේන්තුවේ නීති කීයද හදලා තියෙන්නේ? නීති හදලා තියෙනවා. නීති හදන්නනේ පාර්ලිමේන්තුවෙන් ඒක පැහැදිලිව පේනවා. නමුත් මම කිව්වේ එතන ගෙනාවු තර්කය උනේ ඔවුන්ගේ අතින් වැරදෙවීම අපිට තේරුම් ගන්න පුළුවන්. හර්ෂ සිල්ල මැතිතුමයි සජිත් මහත්මයා දෙකක් කියන එක පිළිගන්න බෑ. ඒක අභ්‍යන්තරායනේ. ඒගොල්ලෝ ජ්‍යෙෂ්ඨයෝනේ. ඒගොල්ලෝට ඒක තේරෙන්නේ බෑ. නෑ එකයි ඔබේ කාරණාවත් එක්ක ඕක ඇත්තටම මේ පක්ෂය තුල කියන්නේ පක්ෂයේ ලොකු අය අතර නෙමෙයි. පක්ෂයේ කුඩා මේ සංවිධායකවරු අතර ලොකු ගැටලුවක් වෙලා තියෙන මාතෘකාවක් ඕක. ඒ කියන්නේ මේ කුඩා සංවිධායකවරු සම්පූර්ණ විනාශ කරලා දානවා මේ වගේ එක ප්‍රකාශයකින්. කුඩා සංවිධායකවරුන්ට ගමේ කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව අපි නැගී සිටිය යුතුයි කියලා අපි උද්ඝෝෂණත් කරනවා. ඊට පස්සේ ආපහු අර වගේ පුද්ගලෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳයි ඒක කරන්න ඕනි දැන් මේලා අපි කරන්න ඕනි කියන එක. එතකොට සංවිධායකවරු විදියට සංවිධායකවරු අසරණ වෙනවා. ඒ අසරණ වීම ගොඩනගන්න ආයේ මිනිස්සුගේ මොරාල් එක හදන්න සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් බෑ. ඒ කියන්නේ හර්ෂ සිල්ල මහත්තයා මේ කරන මේ ඩැමේජ් එක නැවත ගොඩනගන්න හර්ෂ මේ සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් බෑ. ඉතින්
ඔය ඇහිලා එකම පක්ෂ. ඔය වගේම හැබැයි පක්ෂ අතර පක්ෂ අතරත් ඒක ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඔහොම තියෙන තුරාවට මම නම් කියන්නේ මේ කට්ටියට විපක්ෂයට වෙලා ඉන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ පාක්ෂිකයත් මේ විපක්ෂේ සංවිධායකයත් විපක්ෂේ නායකයොත් විපක්ෂේ. ඉතින් විපක්ෂයේ ඉඳීම තුලින් දේශපාලනය කරන එකේ වාසිය තියෙන අය ඉන්නවද අපි දන්නේ නැහැ චරිත. දැන් මේ දේශපාලන උදායකගේ අදහස් හරියටම කියන ප්‍රධාන නායකයෝ ටික කොයි විදියටද තමන්ගේ දේශපාලන පොලිටිකල් කැරියර් එක දිහා බලන්නේ කියලා. අපි කල්පනා කරන්නේ රටේ බලය ගන්නනේ. බලය ගන්න අපි විශ්වාස කරන අයිඩියොලොජි එක රටේ පැල කරන්න පුළුවන්ද බලන්න. මේ ආණ්ඩුවේ තියෙන දෘෂ්ටිවාදයට විරුද්ධ දෘෂ්ටිවාදය. නේ? ඒක කොහොමද ඒක රාජ්‍ය බලය හරහා ඉම්ප්ලිමන්ට් කරන්නේ? ඒක කරන්න බෑ YouTube කරලා හෝ මේ දේශන කරලා හෝ පෞද්ගලික සල්ලි වියදම් කරලා බිස්නස් කරලා. ඒක කරන්න රාජ්‍ය දේහය අතට ගන්නවා. රාජ්‍ය බලය අතට ගන්නෙ මොකටද? නැවත වතාව බිස්නස් කරන්න නෙමෙයි. රාජ්‍ය බලය අපි අතට ගන්න උත්සාහ කරන්නේ අපේ අයිඩියොලොජි එක, අපේ දෘෂ්ටිවාදය රාජ්‍ය බලය හරහා සමාජගත කරලා යන්නේ. එහෙම කරපු අය තමයි බණ්ඩාරනායක මහත්තයලා, කන්නංගර මහත්තයලා, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ සියලු දෙනාම ඒකයි කරේ. මහින්ද මහත්තයාට යුද්ධ ප්‍රභාකරන් ඉවර කරන්න හිතුණාට රාජනාධිපති වුණ නැත්තම් කරන්න බෑ. දැන් අපි උත්සාහ කරන්නේ ඒකයි. එතකොට අපිට ඕන නැහැ විපක්ෂේ ඉන්න. අපිට ඕන ආණ්ඩු බලය. දැන් අපි බහුජන සංවිධානයක් විදිහට බහුජන බලය යම්කිසි ආදර්ශයක් ලබා දීලා තියෙනවනේ මේ පක්ෂවල ඉන්න සියලුම සමාජිකයන්ට ඇවිල්ලා එක තැනක වැඩ කරන්න පුළුවන්, එක අයිඩියොලොජි එකක දුවන්න පුළුවන් කියන එක. අපි දන්නවා අපි කොච්චර Zoom meetings තියෙනවද, අපි ප්‍රෙස් එකක් තියන්න කලින් සියලු පක්ෂවල කණ්ඩායම් ගෙනල්ලා අපි කතා කරනවා. ඔවුන්ගෙන් කවුද මේ ප්‍රෙස් එක නියෝජනය කරන්න කියලා අපි කතා කරනවා. ඒතකොට පක්ෂවල තියෙන ලයින් එකට හානි නොවෙන්න මේක කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. සහ ඒ තනතුරු වලට තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් ඒවට ප්‍රශ්නයක් නොවෙන්න මේක කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඉතින් මම කියන්නේ මේ බහුජන බලය. බහුජන බලය තුලින් අපිට ලබා දෙන්න පුළුවන් වුණු ආදර්ශය මේ ඉහළ නායකයෝ මේ වගේ මගේ වැඩසටහන් ගොඩක් අය බලන නිසා මම මේක බය නැතුව කියන්නේ. බැරිද එහෙම එකතු වීමක්, එහෙම එකතු වීමක් සහ එහෙම එකතු වෙලා ගොඩනගන මතවාදයක්. තමන්ගේ මතවාදවල තියෙන කාරණා මෙහෙම දාලා ඒවායේ නොගැලපෙන කරුණු අයින් කරලා යම් කිසි එකඟතාවයක් නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය කරගන්න මේ නායකයන්ට එච්චර මැචුරිටි එකක් නැද්ද මේ ඉන්න මහා මැචුවර් කියන නායකයන්ට? මෙතුමන්ලා තව මේක මෙහෙම යන්න හිතන් ඉන්නේ මට පේනවා. ওই නායකයෝ 7-8 දෙනාම මේ අවුරුද්දත් Taman තනියම පුළුවන්ද කියලා බලන්න තමයි මම හිතන්නේ හිතන් ඉන්නේ. මම හිතනවා. හැමෝටම 8 දෙනාටම හිතනවා මම තව ගිහින් බලනවා. තව ඡන්ද නැහැ නේද? තව ගිහින් බලනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද වගේ මැද වෙනකොට තමයි ආණ්ඩුව යන විදිය බලලා දැන් කොහොමද ඊළඟට මම දේශපාලනිකව ස්ථානගත වෙන්නේ කියලා එතුමාලා ගණන් හදනවා ඇත්තේ. දැන් උත්සාහ කරලා බලනවා ඇති. තනියම කොච්චර දුරක් යන්න පුළුවන්ද? මොකද එතකොට තමයි අර එකතු වෙන කඳවුරක වුණත් තමන්ගේ පෝෂන් එක පිළිබඳව ලංසුව තියන්න පුළුවන් වෙන එක වරදක් නෙමෙයි. වරදක් නෙමෙයි. ඒක ඇත්තටම කොලිෂන් එකකට ලොකු ආයුෂක් නැහැ. ඔව්. ඒ කියන්නේ කොලිෂන් එකකම තියෙන නෙගටිව්ම කාරණාව තමයි ඒකට ආයුෂ නැහැ. මොකද මතවාදී මේ වශයෙන් වෙනස් පුද්ගලයෝ එකට එකතු වුණාම ඒකේ රඳා පැවැත්ම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දැන් පොදු අරමුණ වෙනුවෙන් කතා කරද්දී දැන් අපි නිකන් ගමු ජාතිකත්වය කියන මතේ. ජාතිකත්වය කියන එකට මේ ආණ්ඩුව පැහැදිලිවම මේ ප්‍රතිජාතිකවාදී ආණ්ඩුවක්. ඒක දැන් ඡන්දදායකයන් නොතේරුණාට මට ඒක දැන් වෙන දවසක හරි අදාරි කතා කරොත් න්‍යායිකව කියන්න පුළුවන් මේක ප්‍රතිජාතිකවාදී. මොකද මධ්‍යපක් වාම නැත්නම් වම කියන්නේ ප්‍රතිජාතිකවාදී. වම කරේ නිතරම ජාතිකත්ව කඳුරු සමග සන්දානගත වීමයි ලංකාවේ. නැත්නම් නියම මාක්ස්වාදී වම කියන්නේ ජාතිකත්වය කියන එක ධනේශ්වරයේ ලක්ෂණයක් විදිහට හිතන එක තමයි මාක්ස්ගේ න්‍යාය. එතකොට මේ ආණ්ඩුව ප්‍රතිජාතිකවාදී වීම න්‍යායිකයි. ඒක හරි. ඒ පැත්තේ මේ ආණ්ඩුවට ජාතිකවාදී වෙන්න බෑ. නියම වමට වෙන්න බෑ. ඒක තමයි පැලවත්තේ මතවාදය තුළ තියෙන්නේ මාලිමාවෙන් නෙමෙයි පැලවත්ත නම් මේ න්‍යායිකව මෙහෙවන්නේ ඒක ප්‍රතිජාතිකවාදී. ඒතකොට ජාතිකවාදීන් දැන් අපේ පැත්තේනේ. එතකොට මෙතන චම්පිකරණක මැතිතුමාට ජාතිකවාදී ඉතිහාසයක් තියෙනවා. උදය ගම්මන්පිල මහත්මයාට තියෙනවා. විමල් විරංශ මහත්මයාට තියෙනවා. සජිත් මහත්මයාගේ පියාට තියෙනවා. සජිත් මහත්මයා ලොකුවට පෙන්නලා නම් ශාසනයට වැඩක් කරා. ප්‍රේමදාස මහත්මයා කියන්නේ ලොකු ප්‍රේමදාස මහත්මයා කියන්නේ ලොකු ජාතිකවාදී. ඊට පස්සේ අපි ගත්ත රනිල් ක්‍රිෂ්ණගේ මැතිතුමා තේරවාදී බුදුදහමාරය මේ ගැන දැන් මේ පහුගිය අවුරුදු දෙකමාරේ හොඳට කතා කරනවා. මේ මල්වත් අස්ගිරිය පිළිබඳව කතා කරනවා නේද? නාමල්ලට නම් කොහොමත් නාමල් මහත්මයා තාත්තලගේ ජානවලින් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මේ ඔක්කොම ජාතිකවාදීන්නේ. දැන් ජාතිකත්වයේ සම්බන්ධ එකගතාවයකට එනවා පේනවද මේගොල්ලෝ නැහැ. අන්න ඒකයි. දැන් ඒක සම්බන්ධ අපිට එන්න පුළුවන්. අපිට දැන් ඔය LGBTQ ප්‍රශ්නය පිළිබඳව.
අපේ එක තැනකට. එහෙම එන්නේ නැහැ නේ. ඒ හේතුව මොකද? ඒගොල්ලෝ වෙන වෙනම අදහස් දක්වමින් තව දුරක් යන්න බලනවා. අර ඔබ අපි කිව්වා වගේ මේ අර පොදු අවම එකඟතාවයක් නේ. හැබැයි එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා ඔයාලට පේන්නේ නැද්ද? ඒ කියන්නේ ආණ්ඩුව යම්කිසි බ්ලන්ඩර් එකක් වරදක් කරාම ඒක පිළිබඳව විවිධ මතවලින් ප්‍රකාශ කරාම අවසානයේදී මිනිස්සුන්ට හිතෙනවා නෑ මෙතන වරදක් සිද්ධ වෙලා නෑ ඔය කියන තරම්. ඔබ කියන එක හරි. ඒක රටට පාඩුයි. ඒක රටට පාඩු නැද්ද? මං කියන්නේ මේ ආණ්ඩුව නියමයට කරන් යනවා නම් ඇත්තටම මම මේ දේශපාලනින් අයින් වෙලා මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න හරි මම අපි ආණ්ඩුවට යනවා. අපි ආණ්ඩුවට. ඒක තමයි කරන්නේ. අපි මේ කියන්නේ මේක කරන්නේ නැති නිසානේ. නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේගොල්ලෝ හොඳට කරගෙන යනවා නම් මේ විවේචන තියෙන නිසානේ විවේචනය කරන්නේ. ඒතකොට දැන් මේ විපක්ෂය ටිකක් විවේචනය කරේ මම මේ වැඩසටහනේ ඇවිල්ලා. ඒකට හේතුව නැත්තම් මේ තරුණ දේශපාලඥයන්ට මොකක්ද වෙන්නේ? අවුරුදු 20ක් විතර ඔය කියන ඒක පක්ෂයක් පමණක් තියෙන රාජ්‍ය නිර්මාණය කරන සීන දකින්න ටිල්වින්ලගේ සීන සැබෑ වෙනකන් අපි නිහඬව මෙතනට වෙලා බලාගෙන ඉන්නද? ඒ කියන්නේ එක්කෙනාගේ පෞද්ගලික දේශපාලන අරමුණු කරා ඒගොල්ලෝ යනකම් ඒවට පුළුවන් තරම් අපි උඩ ගෙඩි දෙමින් උදේ හවස ඒව පිළිබඳව කතා කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් හැබැයි මේකේ යම්කිසි ගමනාන්තයක් තියෙන්න එපයි. ඒ ගමනාන්තය පිළිබඳව එක එක්කෙනාගේ තියෙන වාට යන්න ඔයා ආසපාන දුරට යන්න අරය යන්නේ තිස්තමාරාමේ තව කෙනෙක් යන්නේ මේ මට්ටක් කුලියට. ඒතර එහෙම වුණොත් මේ ගමනාන්තවල තිබෙන දිශානතීන් වල තියෙන පරස්පරය කිසිම ගමනාන්තයකට කාවක් නොගෙනෙනවා වගේ එකක් උට පේන්නේ නැහැ. පේනවා. දැන් ඒක රටට පාඩුයි. ඒක නිසා තමයි මේ ඔබ කියනවා වගේ ඒක තමයි දැනට තියෙන යත. දැනට තියෙන යත රියල් එක ඒක. ඒ කියන්නේ මිනිස්සු අර 8 දෙනෙක් 10 දෙනෙක් කියන කතන්දර ටික අහලා ආපහු ආණ්ඩුව දිහා බලන්න. මේක ඔය කිව්වට මේක අවුලක් නැති වෙයි. මොකද හේතුව මෙතන ඒකමිතික බව පේන්නේ නැහැ. එතකොට ඒක මූලික මනුෂ්‍ය ස්වභාවයක්. ඒක නිසාම තමයි බහුජනය පේන්නේ. දැන් බහුජන බලය සංවිධානය කිසි විදියකට විෂුවලයිස් වෙන්නේ අරකට කියන්නේ අර දිහා මිනිස්සුන්ට තියෙන අවිශ්වාසය නිසා. ඒක නිසානේ අපිව බලන්නේ. අපිට යම්කිසි ප්‍රතිචාරයක් දෙන්නේ. ඔව්. ඒකයි හේතුව. ඔව් ඔයාලගේ අපි දැන් මගේ සතිය දෙකේ ප්‍රෙස් එකේ වාඩි වුණේ නැහැ. නමුත් මේ ප්‍රෙස් දෙකම සෑහෙන ප්‍රමාණයක් ජනගත වෙලා තිනවා. ගොඩාක් තියෙන්නේ මාලිමාව බයයි ඒකට. ඒ නිසා මාලිමාගේ ඩෝබි බලකාය බස්සල ඉවරලා පුළුවන් තරම් ඕගලන්ට ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒවට මුහුණ දෙන්න බලාගෙන අපි දේශපාලනය කරන්නේ. ඊට වඩා සෑහෙන දේවල් වලට මම මුහුණ දීලා තිනවා මේ කෙටි කාලෙදී. නමුත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒ කියන්නේ මේ ප්‍රධාන පුරුක් වලින් ලැබෙන චැලෙන්ජ් එකට වඩා චැලෙන්ජ් එකක් ඔබ ජනතාවට මාධ්‍යට කියන දේවල් හරහා දැනිලා තියෙනවා කියන කාරණා. ඒක තමයි මිනිස්සු අර ඒකේ පොදු බවට එකතුවට මිනිසුන් කැමැත්තනේ. හරිද? මේ ඉන්න කණ්ඩායම විවිධ තැන්වල හිටියත් මේ වැඩේදී එකට ඉන්නවා කියන එකට තියෙන කැමැත්ත තමයි මිනිස්සු බලන්න හේතුව. වෙන් වෙන වෙලා ඉන්නේ කඳවුරු වල ඉන්න පාක්ෂිකයෝ ටික. දැන් මේ දෙකම එකතු වෙලා නැවසාට ආණ්ඩුවක් පෙරලෙන්නේ. දැන් ලංකාවේ හුඟක් වෙලාවට වෙලා තියෙන පහුගිය අවුරුදු 10 15 වගේ තුල 10 තුල 2015 මෙහාට දිගටම සිවිල් මූවමන්ට්ස් තමයි අර ෆ්ලෝටින් වෝට් එක හරවලා තියෙනවා. ඔව්. ඉතින් ඒකම තමයි ඊළඟට වෙන්නේ. පක්ෂවල ඡන්ද බේසයක් වැටෙනවා කොහෙන් හරි සිවිල් මූවමන්ට් එකක් එනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ අන්නේ ඒ පංච එක ඒ හරි නිවැරදි තාක්ෂණික දැනුමත් එක්ක අපේ ප්‍රකාශ කිරීමේ තියෙන පිච් එක වෙනයි. ඒක අපේ දක්ෂතාවය අනුව ඊට අමතරව අපි හරි තාක්ෂණික කරුණත් එක්ක දේවල් කතා කරලා විශ්වාසවන්තව ඉස්සරහට යන්න බලන්නේ. අපි විවිධ කඳුරු වල හිටියත් මේ කතා කරන එක හරි. අපි ආණ්ඩුවට නිවේචන එල්ල කරන්නේ. අපේ මූලික අරමුණ ඒක සහ අපිට පුළුවන් නම් සාධනීය දෙයක් ඒකට ඕල්ටර්නේටිව් උත්තරයක් දෙන්න පුළුවන් නම් කියන්නේ. ඒක තමයි මිනිස්සු බලන්නේ. නමුත් රටට පාඩුවක් සිද්ධ වෙනවා මේ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂ නායකයෝ පක්ෂවල ඉන්න නායකයෝ විසිරලා ඉන්න එකෙන් රටට පාඩු. මේ අවස්ථාවල තමයි රටවල් වලට මේ ලංකාව විතරකුත් නෙවෙයි. රටවල් වලට අයහපත් දේවල් වෙන්නේ එහෙම තමයි. දැන් හිට්ලර්ගේ පක්ෂ බලවත් වුණාම අනිත් ඔක්කොම නිදාගත්තු නිසා මිලියන ගාණක් මිලියන 6ක් විතර මනුස්ස ජීවිත නැති කරා යුදෙව්වන්ගේ විතර. හැබැයි ඉතින් බීතෝවන්ලා බිහි කරපු ශිෂ්ටාචාරය යන්නේ ජර්මනියේ. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ලා හිටපු නේද? ඒ කියන්නේ දාර්ශනිකයෝ හදපු රටක්. නමුත් ඉතින් අර නිහඬ බව තුළ සමහර වෙලාවට මෙහෙමත් තියෙනවා. දැන් උදාහරණයකට දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයාට නඩුවක් තියෙනවා. දැන් සමහර ඔපොසිෂන් එකේම ඉන්න නායකයෝ කැමති වෙන්න පුළුවන්. එතුමා හිරේ යනවා. මොකද එතනින් ඒ වැකියුම් එක
නිර්මාණය වෙන නිසා. ඉතින් ඒ වගේ දැන් හැබැයි Taman දන්නේ නැහැ ඊගාවට එන්නේ ඔයාලකට. දැන් ඔක අර හිට්ලර්ගේ කතාවේ මේව නාචිලයි කතාවටම යනවා. ඊට පස්සේ එන්නේ අනිත් පුද්ගලයෝ. මොකද දේශපාලනය තුල පිඟන් හොදපු අය අතින් පිඟන් බිඳිලා ඇති. පිඟන් හොදන අයටනේ පිඟන් බිඳෙන්නේ. පිඟන් හොදන අයගේ අතින්නේ බිඳෙන්නේ. එතකොට මේ සියලුම අපි පේනී සිටින කඳවුරේ ඉන සියලුම අය යම් කිසි කාලයක් දේශපාලනය කරලා තියෙනවා. පොලිටිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඇතුළේ ඉඳලා තියෙනවා. එතකොට නීති රාමුව ඇතුලේ යම් තාක්ෂණික කාරණා හෝ මොනියම් වූ කාරණා තියෙන්න පුළුවන් ඔවුන්ට විරුද්ධව. එතකොට තනිව ඉන්න තුරාවට ඔබගේ ආරක්ෂාව ඔබ සතුයි. එතකොට ඔබ පෙනී සිටින්නේ ඔබ හිතනවා නම් එයාට දැන් නීතිය ආවා ඒ නිසා මට ආවේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අර ආයෙත් මට නෙමෙයි ආවේ යාට කියලා කොයි වෙලාව හරි මේගොල්ලෝ ඕගොල්ලන්ව හොයාගෙනත් එනවා. ඒ එනකොටත් ඔබට ඔබ විතරක් වුණොත් එහෙම ඔබට තේරේවි මේ ව්‍යසනයේ ඇත්තට මේ ප්‍රජාතන්ත්‍රවාදී විකෘතියට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වෙච්ච කාරණාවලට අදාළ දේශපාලන නායකත්වයේ ඉඳපු කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඇත්තෙන්ම කියන්න ඕනේ. එතුමා යම් දේශපාලන තීන්දුව හරියට ගත්තා නම් අද මේ ආණ්ඩුව මෙතන නැහැ. ඇත්තටම මේ ඉතින් ඒ වගකීම දැන් සමාජයට ඒ ගත්ත තීන්දුවල තියෙන කාරණාවල තියෙන බැරෑරුම්කම දැන් පැහැදිලි වෙලා ඇති Tamanට එල්ල වෙලා තියෙන කාරණා සහ ඒ චෝදනා සහ අභියෝගත් එක්ක. නමුත් ඉදිරියේදීත් මේ දේශපාලන තීන්දුව සම්බන්ධව ඔබ ගන්නා තීන්දුවල ප්‍රතිඵල ඔබට කවදා හරි භුක්ති විඳින්න වේවි. අපි වගේ පොඩි ඕවා ගැන නිකන් එළිය කතා කරයි. හැබැයි ඒවට ඇහුම්කන් දීම හෝ ඇහුම්කන් නොදීම නායකයන්ගේ වගකීම. අපි පුළුවන් විදිහට මේ බහුජන බලය හරහා මේ ඒකාබද්ධ විපක්ෂයට ලයින් එකක් හදන එක. අඩුම තරමේ ලයින් එකක් නැහැ. ලයින් එකක් හදන වැඩේ කරනවා. ඉතින් මේ සාකච්ඡාව අපි දිගටම කරගෙන යනවා. ප්‍රියංකර එක වැඩසටහනක් අවසන් කරන්න වෙලාව මම හිතන්නේ විනාඩි 30කට ආසන්න කාලයක් අපේ සාකච්ඡාව ගියා. අපි තවත් වැඩසටහනකදී වත් එක්ක මේක පිළිබඳව කතා කරනවා. මෙතනින් එහාට මොකද්ද අපි කරන්න කියන එක. එහෙනම් thank you very much අද වැඩසටහන සාකච්ඡාවට.